හායි ළමයි කොහොමද? 2025 අවුරුද්ද දැන් මේ පටන් අරගෙන මාස 3කුත් ගිහිල්ලා තිනවා. හැබැයි මම මේ ගේන්නේ 2025 අපි ගියපු ෆස්ට්ම ට්‍රිප් එක ගැන. ඉතින් මේක අපි ගියේ ජනවාරි 3 වෙනිදා. දවස් 3කට තමයි ප්ලෑන් කරේ. ජනවාරි 3, 4, 5 තමයි අපි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් අපි අවුරුද්ද පටන් ගත්තම බ්ලෙසින්ස් එක්ක. අපි ඉස්සලාම ගියේ නුවර. ඊට පස්සේ අපි අනුරාධපුරේ තමයි ගියේ. ඉතින් දිගටම බලාගෙන ඉන්න අපි මේ ට්‍රිප් එකේ මොකද කරන්න කියලා. අපි ඉස්සල්ලාම ගියේ නෙල්ලිගල පන්සලට. අපි හිට යනකොටත් උදේ 6:40 වගේ වුණා. මේ නෙල්ලිගල පන්සල හැදුවෙන් පස්සේ ගියපු ෆස්ට් ටයිම් තමයි මේ. ඇත්තටම මාර ලස්සනයි. ඔයගොල්ලෝ දැනටමත් ගිහිල්ලා ඇති. අනිත් එක මම මේ දැන් පෙන්නන view එක උදේ පාන්දරේ හින්දාද මන් දන්නේ අර සන්රයිස් එකත් එක්ක හරිම ලස්සනයි. ඒක මට කියන්න වචන නැහැ. ඊට පස්සේ අපි ඉතින් ඔක්කොටම කලින් කන්න තමයි ගියේ. ඔයගොල්ලෝ මෙතන දන්නවත් ඇති හෙළබොජුන් එකෙන් තමයි මම හිතන්නේ මේක කරන්නේ. අපි නුවර පැත්තට ගියොත් අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලා තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් අපි ගියේ දනදා මාලිගාවට. දනදා මාලිගාවේ තියෙන ඇත්ගාරට ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවද? ඇත්තටම මම එදාගේ ෆස්ට් ටයිම්. අපි ඇත්තටම තරම් හිටියෙත් නැහැ එහෙම තැනක් තියෙනවා කියලා. එතන හිටපු අංකල් කෙනෙක් තමයි අපි ලිතුව දැකලා කිව්වේ පිටිපස්සේ අලි ඉන්නවා ඇත්ගාරට ගිහිල්ලා බලන්න එහෙම කියලා. ඉතින් අපි එදා ගියා. ඇත්තටම ඔයගොල්ලෝ තැන් ඇත්ගාරට දනදා මාලිගාවේ ගියොත්. ඊට පස්සේ අපි ලිතුවගේ මේ යූෂුවල් දේ එයාට අනිවාර්යෙන්ම ඕනේ මේ පොඩි දැක්කොත් අනිවාර්යෙන්ම මාළුන්ට දෙන්න ඕනේ කියන එක තමයි ඒගොල්ලෝ තියෙන්නේ. ඉතින් අපි ඒකත් කරා. ඊට පස්සේ අපි නුවර ඉඳලා අනුරාධපුරයට තමයි මේ යන්නේ. අපි මේ 3 days වලටම බුක් කළේ ෆැමිලි හොලිඩේ රිසෝට් අනුරාධපුර. ඉතින් ඇත්තටම මේ රිසෝට් එක අපි බුක් කරන්න එකම හේතුව තමයි ශ්‍රී මහා බෝධියටත් රුවන්වැලිසෑයටත් හරිම ළඟයි. ඉතින් මම ඔයගොල්ලන්ට හරිය රෙකමන්ඩ් කරන මම ප්ලේස් එක. අනිත් එක තමයි මේ එහා පැත්තේ තියෙනවා පොල්ලදුපත් කඩේ කියලා කඩයක්. ඉතින් ඒක කෑමත් හරිම රසයි. ඉතින් අපි ඉතින් try out කළා. ඉතින් ඔයගොල්ලන්ට මේ ප්ලේසස් දෙකම try out කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ ශ්‍රී මහා බෝධියට රුවන්වැලිසෑයට. අපි ඊට පස්සේ දැන් මේ යන්නේ ඩිනර් ගන්න. අපේ ලිතුණන් ඉතින් ගෙදර වගේ දොරවල් අරගෙනම යනවා. මොකද එයාට හරිම පුරුදුයි මේ තැන්. අපි අනුරාධපුරේ ගියොත් මේ ප්ලේසස් වලින්ම තමයි කන්නේ. මොකද අපිට පුරුදුයි ඉතින් මේ තැන් අපි දන්නවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අපි ඩේ 2 එක පටන් ගත්තේ හරිම ආස දෙකකින්. ඩේ 2 එකේ අපි උදේ පාන්දරම නැගිටලා
මේ උදේ වෙලාව මං හිතුවේ උදේ 2:00 වගේද මන් දන්නේ. මේ වීඩියෝ එක ගන්නකොට නම් අපි කිරිපිඩු එක හදලා ඉවරයි. මේ වෙලාවේ තමයි අපි මේ උගලට පේනවා වගේ කිරිපිටු එක අර මැඩි භාජන වලට දාන වෙලාව. උදේ 3:00ට විතර ඇති මේ වෙලාව. අපි හිතුවා දවසක අපි උදේ පාන්දරම රුවන්වැලි සෑයට කිරිපිටු පූජාවක් කරමු කියලා. ඒ අත්දැකීම අපි ගමු කියලා අපි කතා වුණා. ඉතින් අපි ඒක කරා. අපි උදේ මං හිතන්නේ 5:00 වගේ වෙනකොට අපි රුවන්වැලි සෑයට ගියා. ඒ වෙලාවේ ගොඩාක් අය ඇවිල්ලා හිටියා. අපි හිතුවේ නෑ ඇත්තටම මේ ඒ වෙලාවෙත් ඇවිල්ලා ඉදී කියලා. ඇත්තටම ගොඩාක් අය ඇවිල්ලා හිටියා ඒ වෙලාවේ. අපි ලිතුත් ඇත්තටම කිසිම කරදරයක් කියලා නෑ ගියා අපිත් එක්ක. ඇත්තටම ළමයි මට ඔයගලන්ට කියන්න වචන නැහැ. ඒ දැනුණ හැඟීම මට ඔයගලන්ට කියන්න වචන නැහැ. ඔයගොල්ලෝ මං කියනවට උදේ 5:00යි හවස 6 වගේ වෙලාවල් වලදී වගේ ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය වඳින්නකෝ. ඇත්තටම ඔයගොල්ලෝ ඒ වෙලාවල් ආයිමත් තෝරගන්නේ. මොකද ඒ වගේ වෙලාවල් මානව විද්‍යාවට හිත රිලැක්ස් කරනවා. ඇත්තටම මම නම් ඒ වගේ වෙලාවල් වලට තමයි යන්නේ. කතාවෙන් අපේ ලිතුන පොඩි විපතකුත් වුණානේ. බලන්නකෝ. අපි ඊට පස්සේ ගියේ අපේ ගිරි විහාරයට. එවලේ නම් එච්චර සෙනගක් හිටියේ නැහැ. පොඩි පිරිසක් තමයි හිටියේ. හරිම රිලැක්සින් ප්ලේස් එකක් තමයි අපේ ගිරි විහාරය කියන්නේ. සහ මම හරිම ආස තැනක් යන්න. එතන මම ආසෙතින් රැයකට වගේ යන්න තමයි. ඒත් ඉතින් මේ වෙලෙත් එච්චර සෙනගක් හිටියේ නැති හින්දා මම ආසාවෙන් හිටපු තැනක් තමයි මේ අපේ ගිරි විහාරය කියන්නේ. අපි ඊට පස්සේ ගියේ මේ සමාධි පිළිමේ සමාධි විහාරයට නේද? සමාධි විහාරය තමයි මම හිතන්නේ. කියන්නේ මේ තැනින් නම් අපි ලිතුව ගන්න හරිම අමාරුයි. යන තැනින් මොනවා හරි යාට අර මෙමරි එකක් තියෙනම තමයි. ඒ කියන්නේ එයා සෙල්ලම් බඩුවට හරිම කැමති කෙනෙක්. ඉතින් එයාට එතනින් යන ගමන් එකක් සිලෙක්ට් කරලා දීලා තමයි අපි එනකොට ගමු කියලා සිලෙක්ට් කරලා තමයි යන්නේ. ගිහිල්ලා වැඳලා එනකොට තමයි ගන්න. එයාට ඒ සිහිය තමයි ඉතින් වඳින්න සිහියක් නැහැ ඉතින්. පොඩි ළමයි ඔක්කොම ලේ වගේ අපි පොඩි කාලේ එහෙම තමයි නේද? ඊට පස්සේ අපි ගියේ ලන්ච් කරන්න. අපි ගියේ ගෝල්ඩන් මැංගෝ එකට. ඒකට තමයි අපි ඉතින් මම ඉස්සෙල්ලා මෙන්ෂන් කළා වගේ ඉතින් අපි කොහෙ ගියත් අර සුපුරුදු පරිදි කන්න යන්නේ එකම ප්ලේසස් වලට. අපි බයයි ඇත්තටම කන්න. වෙනන තැන් පස්සේ අපි ඉන්න ප්ලේස් එකට වෙලා හොඳ රෙස්ට් එකකුත් අරගෙන අෂ්ටපාන පූජා කරන්න හැමදේම රෙඩි කරගත්තා. ඊට පස්සේ අපි ශ්‍රී මහා බෝධියට රුවන්වැලි සෑයටයි ආයෙමත් හවස ගිහිල්ලා මේ අෂ්ටපාන පූජා කරලා අපේ හිත නිදහස් කරගත්තා කිව්වොත් හරි. අපි කොහොමත් කැමති හවස් වරුවේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම හවස් වරුවේ ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි සෑයටයි අබේගිරියට ජේතවනාරාමයටයි තන්න කැමැත්තෙන් හිටියා. හැබැයි ඒ දෙකට අපිට යන්න හම්බුන්නේ නැහැ. අපි ඒකම ටාගට් කරලා තිබේ මේ දවස් 3 ඇතුළත අනුරාධපුරේ තියෙන සියලුම සිද්ධාස්ථාන වදින්න. ඉතින් මම හිතනවා අපිට ඒ ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් එදා ගොඩාක් සෙනග හිටියා. මේ සෙන්සුරාදා දවසක් අපි සිකුරාදා ගියේ. මේ සෙන්සුරාදා දවසක් ඉතින් ලොකු පූජාවල් තිබ්බා. මේ වගේ ගොඩක් අර මල් වලින් චෛත්‍ය හදලා සහ මල් පූජාවල් ගොඩක් තිබ්බා. ඉතින් ඒව දකිද්දි හරිම ආසයි. අපිටත් හිතෙන මේ වගේ පූජා කරන්න තියෙනවා කොච්චර දෙයක්ද කියලා. ඉතින් අපි යොම ප්‍රාර්ථනා කළා අපිට දවසක එහෙම කරන්න පුළුවන් වෙන්න කියලා හිතලා අපි ආවා. මේ ඊළඟ දවසේ උදේ බලන්නකො පොඩ්ඩක් පරිසරය තියෙන ලස්සන. පරිසරයට දැම්මට යන්න තියෙනවා නම් කියලා මට දැන් හිතෙනවා.
ඒ තරම් නිදහස් පරිසරයක් මට කවදාකවත් දැනෙලා නැහැ. අපි මේ ඉන්නේ මොනතරම් කාර්යබහුල පරිසරයකද කියලා මට දැන් තේරෙනවා. මේ පරිසරය දැන් දැක්කහම මට තේරෙන්නේ අපි මොන කාලයක් එක්කද මේ ජීවත් වෙන්නේ කියලා. අපිට ගත කරන්න පුළුවන් හොඳම කාලයක් අපි නැති කරගෙන තියෙනවා කියලා තමයි මට නම් තේරෙන්නේ. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාතා. දැන් අපි 3 days trip එකේ end එකටම ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපි අමතක කරේ නෑ මෙතන තියෙන රොටි එකයි මෂ්රූම් කරි එකයි මෙතන තියෙන කොච්චි සම්බල් එකයි කන්න නම් අමතක කරේ නැහැ. ඉතින් ඊළඟ මෙමරි එකෙන් මම ඔයගලව හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. Thank you for watching. Bye.